හයි ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඔයාලට ඔයාලා මේ දවස්වල ටෙමු එකෙන් ඕඩර් දාන්න ඇති. ඒ කියන්නේ මේ ෆ්‍රී දීලා තියෙන ඔෆර් එකෙන් ගන්න ඇති. දැන් ඔයාලට account මදියලා ඇති. ඒ කියන්නේ new user ලා මදියලා ඇති. දැන් මම මේ පොඩි වීඩියෝ එකක් කරන්නේ. ඔයාලට පුළුවන් මේ ක්‍රමේදී 100% කියන්න බෑ. හැබැයි දෙකක් වගේ ගන්න පුළුවන්. එහෙනම් යම් වීඩියෝ එකට ගිහින් කතා කරමු කොහොමද මේක කරගන්නේ කියලා. එහෙනම් යම් වීඩියෝ එකට subscribe කරලා නැති කට්ටිය subscribe කරලා එකතු වෙන්න. හරි මේකෙදි මුලින්ම කරන්නේ මෙන්න මේ ක්ලෝන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඔයාලා. මෙන්න මේ ඇප් එක සහ මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. මොකද සමහර ෆෝන් වලට වැඩ නැහැ මේ ඇප් එක නැත්නම්. මම දෙකම ලින්ක් දාලා දෙනවා පල්ලෙහා. මුලින්ම ඔයාගේ Google account එකට යන්න. ඊට පස්සේ Chrome එකට ගිහිල්ලා ඔයාලට තියෙන්නේ Hotmail login කියලා ගහන්න. අකුරු ටික බලන්න මේක තමයි Hotmail login කියලා ගහලා මෙතන එන Outlook එකට හරි මම ඒකට යනවා පළවෙනි ලින්ක් එකට. ඊට පස්සේ ඔයාලට තියෙන මෙතන sign in කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ වීඩියෝවක් ලෝඩ් වෙයි. ඔයාලට තියෙන මෙතන පල්ලෙහා තියෙන create an account කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන email එකක් දීලා මෙන්න මෙතන එක Outlook හරි Hotmail කියන එකට හරි select කරලා next දීලා password ඔයාගේ නම ඇතුළත් කරලා email එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මං කිව්වා clone app ටික download කරගන්න. දැන් මං app එකට යනවා. ඊට පස්සේ ඔයා මේ වගේ interface එකකට load වෙයි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන පල්ලෙහා තියෙන plus icon එක ක්ලික් කරලා ඔයාලට තියෙන ටෙමු ඇප් එක හොයාගන්න. මෙන්න මේ විදිහට ටෙමු ඇප් එක හොයාගන්න ඕනේ. ඇත්තට මේකෙන් ඔයාලට දෙන්නෙක් එක්කෙනෙක් දෙන්නෙක් වගේ ගන්න පුළුවන්. ඒ කියන්නේ අන්තිම හරිය ඉන්නවනම් ඊට පස්සේ ටෙමු ඇප් එක ඕපන් notification off කරලා ඕපන් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට ආයෙත් log වෙයි. දැන් ඔයාලට පේනවා ඇති ටෙමු account එකක් තියෙනවා මගේ phone එකෙත්. ඒ වගේම මේ dual app එකෙත් ටෙමු account එකක් තියෙනවා. දැන් ඔයාලා මෙතන ඉඳන් sign in වෙන්න. sign in වෙද්දි මෙතන Google පෙන්නන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන continue with email එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට යටින් select කරන්න පුළුවන්. නැත්නම් ඔයා email එක copy කරගෙන මෙතන paste කරන්න. මේ විදිහට Hotmail හෝ Outlook mail වලට select කරන්න පුළුවන්. ඊට පස්සේ continue දෙන්න. continue දුන්නාට පස්සේ ඔයාලගේ password එක ඉලයි. එතන දුන්න password එක දෙන්න එපා. ඔයාලා මෙතනින් හිතලා අලුත් password එක දෙන්න. නිකන් simple password එකක් දාගන්න. මේක temporary අදන නිසා. ඊට පස්සේ ඔයාලට email එකට code එකක් එයි. ඒ code එක ගන්න ඔයා ආපහු මේකට ගිහිල්ලා මේ සම්පූර්ණ page එක load වෙනවා. ඒක උඩ තියෙනවා පැත්තේ කොටු icon ටිකක්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ආපහු පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන Microsoft Outlook කියලා තියෙන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙයාලගේ mail app එක open වෙනවා. එහෙම නැත්නම් ඔයාලට අන්තිමටම sign වෙලා යනකොට මෙන්න මේ හරියේ පොඩි කොටි සලකුණු එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරලා මෙන්න මේ වගේ mail app එක ඇති බලා ගන්න. අන්න ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඇතුළට යනකොට ඔයාලට email ටික පෙන්නනවා. ඒකෙන් කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. ඒක අරගෙන ඔයාලා මෙතන paste කරන්න. මට දැන් මෙතන කරලා පෙන්නන්න විදියක් නැහැ. ඊට පස්සේ paste කරලා ඔයාලට account එකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා දැන් email එකේ log වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන search bar එකට ඇවිල්ලා ඔයාගේ app account එකේ තියෙන code එක link එක නෙමෙයි code එක තමයි මෙතනට paste කරන්න ඕනේ. paste කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහටම ඔයා කලින් කරා වගේම app set කරන්න. ඊට පස්සේ ඔයාගේ account එකට new user කෙනෙක් යයි. මෙහෙම එකපාරක් දෙපාරක් තමයි කරන්න පුළුවන්. ඊළඟ පාර කරනකොට ඔයා app එකට ගිහිල්ලා මේකට ආපහු log වෙලා මේක කපන්න. ඒ වගේම ඔයා තව account එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දෙවෙනි email එක හදා ගන්න ඕනේ. ඒ වගේම මෙතන Temu app එක clean කරලා දාන්න ඕනේ. තව මේකේ ඇප් එක ඇතුළේ ලොග් වුණාම අර කලින් අපි හදාගත්ත email එක වෙනුවට ඔයාලා කොයිම වෙලාවකත් ඔයාගේ ෆෝන් එකේ තියෙන email එක දෙන්න යන්න එපා. එතන select කරන්නත් පෙන්නනවා ඔයාගේ email ටික ඔටෝම. ඒ ටික කොයි වෙලාවෙ දෙන්න යන්න එපා. එතකොට හරි ඉතින් මම කලින් කිව්ව විදිහටම ඔයා අන්තිම හරිය නම් මේක බාර් එක පිරෙන්නේ ඉන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අන්තිම එක දෙක දාගන්න. එතකොට ඉක්මනට ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. එහෙනම් මේක තමයි අද වීඩියෝ එක. වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ වටිනා කියන වීඩියෝ අපි හැමදාම වගේ අරන් එනවා. එහෙනම් ජය වේවා.